හරි මේ වීඩියෝ එක අපි කතා කරන්නේ අන්ඩර්මයිනින් කියලා එකක් ටිකක් වචනේ හුරු නෑ කොහොමද ඔයාලට හරිද මේක අපි කරන්නේ ඩිෆෙන්ස් කරන්න ඉන්නේ ඊට අයින් කරලා ගේම් එක වින් කරන එකක් හෝ ඊට වාසි ගන්න එකක් අන්නේ වගේ එකක් වෙන්නේ හරිද දැන් ඔයාලට මේක බැලු බැලමට පේනවා රුක්ගේ මොකක් හරි ඇටැක් එකක් තියෙනවා බිෂොප්ට බිෂොප්ගෙන් ඇටැක් එකක් තියෙනවා බිෂොප්ට නයිට්ගෙන් ගාඩ් එකක් තියෙනවා මට මෙතන නයිට් අයින් කරගන්න පුළුවන් නම් රුක්ගෙන් බිෂොප් එක කැපුවට පස්සේ කින්ට චෙක් කින්ට එහා පැත්තට යන්න වෙනවා මම ආපහු රුක් වරන් එන්න පුළුවන් මේ හරියකට ආපහු කින්ට චෙක් කින්ට ආපහු මේ පැත්තට යන්න පුළුවන් මට ආපහු ක්වීන් එක කපලා වාසි ගන්න පුළුවන් ඔය ඔහොම වෙන්නේ මට මේ නයිට් නැත්තම් විතරයි හරිද නයිට් ඔතනින් අයින් වුණා නම් මට ඔය ටික කරගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ හරිද මට ඉතින් නයිට් අයින් කරගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා මේ දැක්කද අපේ ප්ලෑන් එක හරිනම් අපි ආපහු බය වෙන්න දෙයක් නැහැ හරිද දැන් මං කපලා දානවා දැක්කද එයා පෝන් පුෂ් කරා එයාට වෙන කරන්න දෙයක් නැහැ නැත්තම් මෙතනින් ඇටැක් එක එනවා හරිද දැන් මට නයිට් කෙනෙක් වාසි මේකෙන් නේද එයා අර ක්වීන් යන එක බේරගන්න එයා අර නැත්තම් බිෂොප්පයි ක්වීන් අය ආපහු දෙන්නම යන එක නවත්තන්න එයාට පෝන් අදින්න උනා දැක්කද ඔන්න ඔකට තමයි අපි කිව්වේ අන්ඩර්මයිනින් කියලා හරිද අපි යමු දැන් ඊළඟ පසලකට ඔන්න දැන් මේකේ අපි නයිට් කෙනෙක් වාසි කරගත්තා එච්චරයි තියෙන්නේ පසල් වල ඔන්න මේක හරිද මම මේක බලද්දි ඔන්න මට දැන් පේනවා ඊළඟට එන්න මෙතන මොකක් හරි ඇටැක් එකක් තියෙනවා මම මෙතන බ්ලැක් ටුමෝ තමයි තින්නේ අපෝ නයිට්කින් ඇටැක් එකක් තියෙනවා රුක්ගෙන් ඇටැක් එකක් තියෙනවා මේ රුක්ගෙන් ගාඩ් එකක් තියෙනවා මම බලනවා මම බැරි වෙලා හරි නයිට්කින් කැපුවොත් එයා ඇවිල්ලා මගේ කුයින්න කපනවා එහෙනම් හරියන්නේ නැහැ මම එහෙනම් චෙක් එකක් දෙන වැඩක් තමයි මුලින්ම කරන්න ඕන මම මෙයාව කැපුවොත් මෙයා ඇවිල්ලා මාව කපනවා එහෙනම් හරියන්නේ නැහැ ඒක මට මෙන්න මෙතන මේ ඉත්තව අයින් කරගන්නත් ඕන මට එතකොට මට ඊළඟට මෙන්න මෙතනින් මේව කරගන්නත් පුළුවන් මේ ඉත්තව අයින් කරගන්න මට මම නයිට් ගෙන් අයින් කරන්න බෑ මොකද නයිට් ගෙන් අයින් කරොත් එයා ඇවිල්ලා මගේ ක්වීන් එක කපලා දානවා එහෙනම් චෙක් එකකුත් එක්ක අයින් කරන්න පුළුවන් එකෙත් එක්ක ඉන්නවා අන්න වැරදි එකක් ලැබුණා චෙක් එකකුත් එක්ක අයින් කරන්න පුළුවන් එකෙත් එක්ක ඉන්නවා කවුද රුක් ඉන්නවා මට රුක්ගෙන් ගිහිල්ලා කපලා දාන්න පුළුවන් ඔන්න එයා රුක්ගෙන් රුක්ක කැපුවා දැන් මෙන්න මේ ඉතර දිවිච්ච ආරක්ෂාව නැහැ මට පුළුවන් ක්වීන්ගෙන් කපන්න කින්ට පයින්න වෙනවා මෙතනට ඊට පස්සේ මට පුළුවන් ක්වීන්ගෙන් අර රුක්ව කපලා දාන්න කින් මෙතනට පයින්නවා මම මෙතනින් කැපුවට පස්සේ කින් මෙතනට පයින්නවා මට පුළුවන් කමක් තියෙනවා ඊට පස්සේ රුක්ව කපලා දාන්න බලමු හරි ගේම් එක දිනු හරි චෙක් මේ මොන දැක්කනේ ওই විදිහට ඔයාලත් කල්පනා කරන්නයි තියෙන්නේ ඔන්න අපි ඊළඟට යනවා අන්ඩර්මයින් එකේ ඊළඟ එක දැන් මට පේනවා මෙතනින් මොකක් හරි එතකොට අපි ගන්න ඕන මෙතනදී මෙන්න මෙහෙම ඇටැක් එකක් තියෙනවා නයිට්ගෙන් ගාඩ් එකක් තියෙනවා කින් හිර වෙලා ඉන්නේ මේ වෙලාවේ වයිට් මූ තියෙන්නේ වයිට් මූ තිබ්බට මට ගිහිල්ලා කපන්න විදිහක් නැහැ නයිට්ගෙන් ඇටැක් එකක් තියෙනවා මෙයාගෙන් කැපුවට වැඩක් නැහැ මට ක්වීන් නැති වෙලා ඉවරයි එහෙනම් මම මුලින්ම නයිට් කපාගෙන ඉන්නවා නයිට් කපා ගත්තොත් එයාට මෙතනින් වෙන මේ මූ එක ඉස්සරහට අදින්නම් වෙනවා නැත්තම් වෙන කිසි දෙයක් කරන්න බෑ නැත්තම් මම ගිහිල්ලා කපලා දානවා මෙයාව හරිද අන්න ඒ වගේ දෙයක් හින්දා මට පුළුවන් මෙතන නයිට් කෙනෙක් වාසි ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා මොකද එයාට මෙතන බීත්ත ඩිෆෙන්ඩ් කරන්න වෙනවා මොකද නැත්තම් මම ගිහිල්ලා කපලා චෙක්මේට් කරනවා මම හින්දා නයිට් කපලා ඉන්නවා දැක්කද එයාට අනිවාර්යෙන් අදින්න වෙනවා නැත්තම් මේ කප හිටියොත් මම ගිහිල්ලා කපලා දාලා මෙතනින් චෙක්මේට් කරනවා හරිද හරි අපි යමු ඊළඟ එකට ඔන්න මෙහෙම පසල් එකක් තියෙනවා මම මේක බැලුවාම මට පේනවා මුල්ම දේ එන්න මේ පොන්ට ඇටැක් එකක් තියෙනවා රුක්ලා දෙන්නගෙන්ම කින්ගෙන් කපන්න විදියක් නැහැ එක්කෙනෙක්ගෙන් කැපුවට නයිට් කෙනෙක් ඉන්නවා ගාඩ් එකට එහෙනම් මම ක්වීන්ගෙන් නයිට් එක කැපුවොත් මට මේ රුක්ගෙන් ගිහිල්ලා පෝන්න කපන්න පුළුවන් කින්ට චෙක් කින්ට එහා පැත්තට පයින්න වෙනවා ඒ පයින්නවත් එක්ක මම රුක්ක ගිහිල්ලා කින් ඉන්න තැනින් දැන් තිබ්බොත් කින්ට චෙක් මේට් එකක් එනවා එහෙනම් මම බලනවා මේ මම ওই ටික විතරක් හිතලා මදි මම ක්වීන්ගෙන් නයිට් එක කැපුවට පස්සේ එයාට ආපහු ඕක නවත්ත ගන්න විදිහක් බලනවා එයාට නවත්ත ගන්න විදිහක් මේ චෙක්මේට් එක නවත්තනවා නම් එක්ක මේව ඇදලා හරියන්නේ නැහැ. මෙන්න මේ වගේ එකක් අදින්න වෙනවා. කැපුවොත් මම මේ ක්වීන් මේ ලයින් එකෙන් එහාට ගත්තොත් මෙතනින් චෙක්මේට් එකකුත් එනවා. ක්වීන්ගෙන් කැපුවොත් මට ආපහු පුළුවන්කමක් තියෙනවා ක්වීන්ගෙන් කපන්න. එයා පෝන්ගෙන් කැපුවොත් මට ආයෙ අර වැඩේම කරන්න පුළුවන් මෙතනින් චෙක්මේට් වෙන්න. හින්දා එයාට පෝන්ගෙන් කපන්න විදියක් නැහැ මගේ ක්වීන්. ඒ කියන්නේ මට හරියටම බැලුවොත් නයිට් කෙනෙකුයි ක්වීන් කෙනෙකුයි දෙන්නම වාසි වෙන්න ඕන. හරිද? මේ ගේම් එකේ හැටියට. පොඩි ළමයි බය වෙන්න එපා. හරිද? අපි ඇදලා බලමු හිමීට. මගේ අයිඩියා එක තියෙන්නේ මේ නයිට් එක කපලා මෙන්න මෙතන තියෙන ගාඩ් එක නැති කරලා
මේ විදිහට මේ රුක්ලා දෙන්නගෙන් ඇටැක් කරන එක. එයාලා කරන්න පුළුවන් එකම දේ මෙන්න මේක කපලා මෙතනින් අපිව ආපහු ආපස්සට ඇදලා ගන්න එක විතරමයි. බලමු. හරි. දැක්කද? එයා ආපස්සට ආවා. මම දැන් කැපුවොත් එයාට ෆෝන්ගෙන් කපන්න විදියක් නැහැ. මම ආපහු මෙතනින් ගිහිල්ලා ඇටැක් කරනවා. කින්ට එහා පැත්ත කොටුවට යන්න වෙනවා. මම අනිත් රුකුත් ඉන්න හින්දා මේ රුක්ක ගෙනින් කින් ඉන්න කොටුවෙන් දානවා. එච්චර දෙයක් කියන්නේ නැහැ. මේක දැන් ඉවරයි. දැක්කද? කින්ට අනිවාර්යෙන් එහා පැත්තට පයින් වෙනවා නැත්තම් මම අර වැඩේ කරනවා. දැනුත් මට කරන්න පුළුවන්. හරිද? එයා මෙන්න මේ වගේ එකක් අදීවි දැන්. මම මේක ඇද්දාම. දැක්කද? හරිද? දැක්කනේ අපි හිතන විදිහටම වැඩේ වෙනවා. මම මේ වගේ එකක් ඇද්දොත් එයා මේ වගේ එකක් හරි මේ වගේ එකක් හරි ගොඩක් වෙලාවට අදින්න යට ඉන්න රුක්ව මෙයා වද්දා හරි දැන් මට පුළුවන්කමක් තියෙනවා මෙතෙන් දාලා චෙක්මේට් කරන්න. හරිද? ඕවයි මහ දෙයක් නෑ අර අපි හිතන විදිහත් එක්ක තමයි ඔය පැටලෙන්නේ. ඒක මම මේ ඔයාලට හිතන්න පුරුදු කරන්න. සමහර ඒවයි මම දන්නෙත් නෑ වගේ ඉන්නේ. ඔයාලත් එක්ක කතා කරද්දි බැලදී මුස් කොච්චර ඇද්දද කලින් වීඩියෝස් වල. හරිද? ඒ හිතන විදිය පෙන්වන්න. දැන් බලමු මේකෙත් මේ වගේම එකක් මට මෙතනින් ඇටැක් එකක් ගන්න පුළුවන් කමක් මට ඩබල් ඇටැක් එකක් ගන්න පුළුවන් කමක් තියෙනවා මෙතනින් ක්වීන්ටයි කින්ටයි ප්‍රශ්නකට තියෙන්නේ මෙන්න මේ නයිට් මට මේ නයිට් මෙතනින් අයින් කරගත්තොත් ඩබල් ඇටැක් එකකට යන්න පුළුවන් කමක් තියෙනවා එහෙනම් මම මොකද කරන්නේ මට පුළුවන් රුක්ගෙන් කපලා දාන්න රුක්ගෙන් කැපුවට පස්සේ එයා පෝන්ගෙන් කැපුවොත් මට නයිට් දාන්න පුළුවන් ඩබල් ඇටැක් එහෙනම් එයා පෝන්ගෙන් කපන එකක් නැහැ දෙයක් ඉන්න එහා පැත්තට අදීවි. ඇද්දට පස්සේ මට මෙතනට දාන්න බෑ ඩබල් ඇටැක් එකක් ගන්න බෑනේ. ඉතින් මට මෙතනදී නයිට් කෙනෙක්ව තමයි වාසි ගන්න වෙන්නේ. බලමු. ඔන්න කින්න එහා පැත්තට දැම්ම අපි කලින් හිතපු විදිහටම. දැන් මට මෙතනට දාන්න විදිහක් නැහැ. කින් මෙතන හිටියනම් මට මෙතනට දාලා දෙන්නටම ඇටැක් කරන්න පුළුවන්. දැන් මට පුළුවන්කමක් තියෙනවා මෙයාව එළියට ගන්න ඉතින්. හරිද? මට මෙයාව පස්සට ගන්න පුළුවන්. ඊට පස්සේ එයා සමහරට මේ පෝන්ලා දින්න පුළුවන් නැත්තම් මෙන්න මේ නයිට් ඇටැක් එකක් දාලා මේ මෙතනින් එහා පැත්තට යන්න පුළුවන් මේ නයිට් එලවන්න පුළුවන් මම කළු විදියට හිටියනම් මම කරන්නේ ඒවා හරිද බලමු අපි පස්සට අරගෙන ආය ආවන පෝන් ඇත්ත එක හරිද එයාට පුළුවන්කමක් තිබ්බ මේක අදින්න බලමු අපි අන්ඩර්මයිනින් ඔක්කොම ඉවරයි කතා කරලා හරිද ඔන්න පස්සල් ටික කතා කරලා ඉවරයි මේකෙන් දෙයක් ගන්න නැති කියලා හිතනවා මේක කරේ අපි ඩිෆෙන්ඩ් කරන්න හිතපු ඉත්තම අයින් කරපු එක තමයි කරේ. හරිද? එහෙම කළා ඉත්ත වාසි ගත්ත නැත්නම් චෙක්මේට් එකකට ගියා. හරිද? හරි. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. වීඩියෝ ටික ගොඩ ගහ ගන්න එපා. මම හැමතිස්සෙම කියනවා වගේ වැඩේ අද දෙන වැඩ ටික අදම කරන්න. මොකද මහා දිග වීඩියෝ නෑනේ. දැන් ඉස්සර වගේ ලොකු වීඩියෝ දාන්නෙත් නෑ. චූටි චූටි කෑලි තමයි දාන්නේ. හරිද? ඔයාලා නැත්තම් බලන්න කම්මැලි කියලා මට අම්මලා කිව්වා. හරිද? එහෙනම් මේ පොඩි පොඩි වීඩියෝ කෑලි දාන්නේ. මේ ඔය කන ගමන් මොනවා හරි කරන ගමන් ඕක බලන්න. හරිද මහ වෙලාවක් යන්නේ නෑනේ. උපරිම විනාඩි 10ක් 15 වීඩියෝ තමයි දාන්න තියෙන්නේ. ඊටත් අඩු ඒවා තමයි සමහර ඒවා තිබ්බ විනාඩි 6යි 5යි. ඔන්න ඔය වගේ විනාඩි 3වත් තිබ්බා. හරිද? මේ පොඩි කෑල්ලක් කියන ගත්තොත් සමහරට තරගයක් දෙකක් දිනා ගන්න පුළුවන්. ද ඔයාලගේ අතේ වැඩේ තියෙන්නේ. හරිද? හරි. එහෙනම් අපි ළඟ වීඩියෝ එකකින් හම්බෙමු.